සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව ගරු රංජන් රාමනායක මන්ත්‍රීතුමා. ගරු කතානායකතුමනි, මුත්තූරේ ඉපදුන අදාළ ඇමතිවරයා හැංගිලාද? මුත්තූරවල ඉපදුන අවුරුදු 17ක පාසල් ශිෂ්‍යාවක් වූ රිසානා නෆීක් නැමැති ශිෂ්‍යාව නොකල වරදකට පසුගිය 8 වෙනිදා මරා දමන ලදී. ඉදිරියේදී මෙවැනි සිදුවීම් වළක්වා ගැනීම සඳහා සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීමට සහ විදේශගත වන ශ්‍රමිකයන් දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස මම ගරු සභාවට යෝජනා කරමි. ගරු මන්ත්‍රීතුමනි, කාලය මදි නිසා මම කෙලින්ම කාරණාවට බහින්නම්. ගරු මන්ත්‍රීතුමනි, රිසානා නාෆික් කියන මේ පාසල් ශිෂ්‍යාව 1988 පෙබ්‍රවාරි 4 වෙනි දින උපන් පාසල් දැරියක් මුත්තූරුවල. පසුගිය එතුමා බොහොම ස්තුතියි. පසුගිය 9 හරියටම අරාබි වෙලාවෙන් 9:35ට පෙර ඝාතනය කරනු ලැබුවා. මෙලෙච්ච විදිහට ඝාතනය කරනු ලැබුවා. ඊටාම දරුණු විදිහට, අභිරහස් විදිහට. ඇය සෞදි අරාබියට ගියේ ගරු මන්ත්‍රීතුමනි, ඇය සෞදි අරාබියට ගිය වසර උනේ 2005 වසරයි. ඇය විදේශගත වීම, ඇය විදේශගත කිරීම මුළුමනින්ම වංචා සහගතයි. මුල සිටම ස්ටාර්ට් ටු එන්ඩ් වංචා සහගතයි. ඒ කියන්නේ ඒ පාසල් ශිෂ්‍යාවගේ බර්ත් සර්ටිෆිකේට් එක 1988 පෙබ්‍රවාරි 4 වෙනිදා. නමුත් ඔමාර් ට්‍රැවල්ස් කියන ඒ කූට ඒජන්සිය සහ බදුර්දී සහ මුජර්දීන් කියන තරවකාරයෝ දෙන්නත් ඇතුළුව විදේශ සේවා කාර්යාංශය, විදේශ අමාත්‍යාංශය, කම්කරු අමාත්‍යාංශය ඇතුළු සියලුම දෙනා, බියුරෝ එක සියලු දෙනා එකතු වෙලා මේ පාසල් ශිෂ්‍යාව 1988 පෙබ්‍රවාරි 4 වෙනිදා කියන එක 1982 පෙබ්‍රවාරි 4 වෙනිදා කියලා වෙනස් කරලා මෑය ගෘහ සේවකයෙක් ඇසිර සෞදියට යවුවා. එතන ඉඳලම මේ රජය කළේ ප්‍රෝඩාවයි වංචාවයි. එතනදී මේ පිළිබඳව මම පහුගිය 2010 දෙසැම්බර් පහුගිය 2010 දෙසැම්බර් 17 වෙනිදා මේ ගැන පාර්ලිමේන්තුවේදී සභාගත කළ මේ අවශ්‍යම ලියවිල්ලක්. එතන කියනවා ඇත්තෙන්ම මාසයකට පෙර මම මුත්තූරු වලට ගිහින් රිසානා නාෆික් කියන දැරිගේ උපැන්න සහතිකය අරගෙන ආවා. රිසානා නාෆික් අධ්‍යාපනය ලැබූ ඉමාම් ශාෆි විද්‍යාලයට ගිහිල්ලා විදුහල්පතිතුමා හම්බෙලා ඇගේ තත්ත්වය සහිත නියම වයස සහිත උපැන්න සහතිකය අරගත්තා. මේ අවස්ථාවේදී මේ උපන්නේ මම සභාගත කරනවා. මේ ගරු සභාපතිතුමනි, මේ 2010 දෙසැම්බර් වල 17 වෙනිදා මගේ පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ වෙලා තියෙනවා. මේ සභාගත කරපු ලියවිල්ල අද වෙනකොට අතුරුදහන් වෙලා පාර්ලිමේන්තුවේ නැහැ. මේ ලියවිල්ල මම කිව්වා අදාළ ඇමතිවරයා, එතකොට ඩිලාන් පෙරේරා ඇමතුමා පත් කළා බොහොම කෙටි කාලයයි. මම කිව්වා පුළුවන් නම් සෞදියේ උසාවියට ගිහිල්ලා මේ අහිංසක දරුවාගේ නියම වයස සහිත මේ උපැන්න සහතිකය ඉදිරිපත් කළොත් අපිට බේරෙන්නට පුළුවන්. එහෙනම් මේක අරන් යන්න කියන එක තමයි මම කියලා මේ ලියවිලි සභාගත කළේ. අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සභාගත කරන ලියවිලි පාර්ලිමේන්තුවේ නැහැ. මම දැන් රිසර්ච් අංශයටත් ගියා, හැන්සඩ් වාර්තා දෙන්න තැනටත් ගියා, ඒ ලියවිල්ල නැහැ. ඒ ගැන කරුණාකරලා පරීක්ෂණයක් පවත්වන්න. කරු මන්ත්‍රීතුමා එම ලියවිල්ල හැන්සඩ් වෙලා තියෙනවද? සභාගත කළා කියලා ලියවිලා තියෙනවා. හැන්සඩ් වාර්තාවේ සටහන් වෙනවද? සභාගත වුණා කියලා තියෙනවා. සභාගත වුණා කියලා තියෙනවා. කරු කතානායකතුමා ඒ පිළිබඳව හොයා බලයි. හොඳයි. ඒ ලයිබ්‍රරි තියෙන්නේ. හොඳයි, ඒ පිළිබඳව ගරු කතානායකතුමා සොයා බලා කටයුතු කරන්න. ඒක ලයිබ්‍රරියක් නෑ කියන්නේ. ඉතින් මගේ නැවත කතාවට යනවා ගරු සභාපතිතුමනි, මෙහිදී മന്ത്രിවරයෙක් ලෙස මගේ වරප්‍රසාද කඩ වෙලා තියෙනවා. ගරු සභාපතිතුමනි, ඊයේ මම රිසානා නාෆික් කියන මේ පාසල් ශිෂ්‍යාවගේ මව සහ පියාව හම්බුණා නුගේගොඩදී. ඒ අයගෙන් මම නැවත වරක් මේ රිසානා නාෆික් කියන දැරියගේ අම්මගේ තාත්තගේ ඒජී ඔෆිස් එකෙන් හම්බුණ විවාහ සහතිකය ලබා ගත්තා. විවාහ සහතිකයේ තියෙන්නේ 1987 විවාහ සහතිකය, මැරේජ් සර්ටිෆිකේට් එකේ අම්මගේ තාත්තගේ විවාහ වෙලා තියෙන්නේ 87. රිසානා ඉපදිලා තියෙන්නේ 88. එතකොට ඒගොල්ලෝ හරාම් වැඩ කරන්නේ හලාල්, බොහොම මුස්ලිම් ආගමට ගරු කරන හලාල්
පවුලක්. ඒ අය බොහොම ගෞරවනීය විදිහට විවාහ වෙලා ඊට පස්සේ කාර්ෆික් ඒ කියන්නේ අනිත් දරුවා ඊට පස්සේ සහෝදරයන් දෙදෙනා මේ දෙදෙනා හම්බෙලා තියෙනවා. එතනත් ඔප්පු වෙනවා රිසානා නාෆික් කියන දැරියගේ සැබෑ වයස 1988 පෙබරවාරි 4 වෙනිදා කියන එක එතනත් සාහිතික වෙනවා. නමුත් මේ කිසිම ડોකියුමන්ට් එකක් මේ කිසිම ලියවිල්ලක් කවදාවත් මේ රජය විසින් ඒ උසාවි වලට යවන්න පිළිවෙල කරේ නැහැ. ඒ වගේම මේ අවස්ථාවේදී කියන්න ඕනේ ගරු සභාපතිතුමනි සෞදි ශරියා නීතියදී දඬුවම් දීමේ සහ ඒ දඬුවම් දීමේ ක්‍රමවේදය අනුව චෝදනා රසක් තියෙනවා. මරණයට පත් කිරීමේ චෝදනා, සන්නද්ධ සොරකම, ස්ත්‍රී දූෂණය, මනුෂ්‍ය ඝාතනය සහ ඉස්ලාම් ධර්මයට එරෙහිව කටයුතු කිරීම වගේ දේවල්. නමුත් මේ ඒ අයගේ 1996 දී ඒ අය අත්සන් කරලා තියෙනවා ලෝක ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියට රටවල් 140ක් එක්ක. ඒකෙදී අය පිළි අරගෙන තියෙනවා කවදාවත් ළමා අපරාධකරුවෙක්ගේ හිස ගසා ඝාතනය කරන්නේ නැහැ කියන එක. ඉතින් අපේ රජයට බැරි වුණා මේ දරුවෙක් කියන එක ඔප්පු කරන්න. ඒ බැරි වුණ හේතුව මොකද්ද? බැරි වුණේ ඕමනාවෙන් ඒක කළ හේතුව කුමක්ද? මොකද අපේ රජය දන්නවා මේ සියලුම අපරාධ වලට රජය වැරදි කියලා. ඒ උසාවියේදී තිබුණු තීන්දුව තමයි ඒ නීතිඥයෝ සහ ඒ සියලුම නීතිවේදීන් ගෙනාවු තර්කය තමයි අපි වැඩ කරන්නේ මේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය විසින් නිකුත් කරපු පාස්පෝර්ට් එක. ඒ ගමන් බලපත්‍රය. අපිට වැඩක් නැහැ මුජර්දීන් කියන ඒවා, බදුර්දීන් කියන ඒවා, ඔමාර් ට්‍රැවල්ස් කියන ඒවා, විදේශ සේවා කාර්යාංශ කියන ඒවා වැඩක් නැහැ. අපි වැඩ කරන්නේ අපි මේ දඬුවම දීලා තියෙන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයෙන් නිකුත් කළ ගමන් බලපත්‍රයට. එහි සඳහන් වෙන්නේ 1982. ඉතින් මේ පාස්පෝර්ට් එක වැරදි කියන එක මේ ගිය ඇමතිවරු කවදාවත් පෙන්වා දුන්නේ නැහැ. මේ අය හැමදාම ගියේ වෙනම නඩු නිමිත්තක. මේ අය හැමදාම ගියේ සමාවිල්ලන්න ඕනේ. අපි ගිහිල්ලා සල්මන් කුමාරයා හම්බෙන්න ඕනේ, අබ්දුල්ලා රජතුමා හම්බෙන්න ඕනේ, ගෝත්‍රික නායකයා හම්බෙන්න ඕනේ, අර විදේශ ඇමති හම්බෙන්න ඕනේ, කම්පාඩු ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ කිසිම අයගේ ඡායාරූපයක්වත් අපි කවදාවත් දැක්කේ නැහැ. මේ රජය බොහොම කෑදරයි ප්‍රචාරයට. මේ අය ගිහිල්ලා කිං අබ්දුල්ලා හම්බුණා නම් මේ සම්බන්ධව අපිට ඡායාරූපයක් අපිට රාජතාන්ත්‍රික හමුවන්නේ. ඒ වගේ ඡායාරූපයක් පෙන්වන්න ඕනේ. ඒකේ වීඩියෝ පටියක් මොකක් හරි පෙන්වන්න ඕනේ රිසාන ගැන කතා කළා කියලා. මම දන්න විදිහට ඉස්ලාම් ධර්මයේ ගැහැණු කෙනෙක්ව හම්බෙන්න යනවා නම් ඒ ගැහැණු කෙනාගේ ලේ ඥාතියෙක් හෝ සහෝදරෙක් හෝ සැමියා යන්න ඕන. එහෙම හම්බෙන්නට බෑ. ඒ වගේම ඉස්ලාම් නීතිය අනුව ඉස්ලාම් ධර්මයේ අතිගරු නබි නායකතුමා කියලා තියෙනවා. නබි නායකතුමා කියන්නේ මේ අස්වර ඇමතුමාගේ විතරක් නායකයා නෙමෙයි අපේ නායකයා. ගෞතම මහ බුදුරජාණන් වහන්සේ, ජේසුස් වහන්සේ, නබි නායකතුමා මේ සියලු දෙනා ලෝකෙට කෙරුවේ හොඳ. මේ නබි නායකතුමා කියලා තියෙන්නේ හැමදාම කම්කරුවෙක්ගේ දාඩිය වේලෙන් ඉස්සලා පඩි ගෙවන්න කියලා. එතුමා කිව්වේ සියලු දෙනාට සමාව දෙන්න පුළුවන් නම් ඒක තමයි මෝෂ රාජයට යන්න පුළුවන් ඉහළම පරිත්‍යාගය කියලා. ඒ වගේම එතුමා දේශනා කරලා තියෙනවා අම්මා කෙනෙක්ට තමුන්ගේ දරුවා අවුරුදු 2ක් යනතුරු බ්‍රෙස්ට් ෆීඩ් කරන්න කෙනෙක් එක් තංකිරි දීලා ඒ දරුවා බලා ගන්න ඕන කියලා. මව් කිරි දීලා. මේ කියන අම්මා මේ කූට කාන්තාව මේ ගුරුවරිය මේ මෙලෙච්ච ගැහණිය ඒ මෙලෙච්ච ගැහණිය තමුන්ගේ දරුවා සුමාන 2ක් වැඩ කරපු මේ අවුරුදු 17 අපේ ශිෂ්‍යාවට බාර දීලා shopping ගියා. අපේ ආණ්ඩුව කවදාවත් ඒ කාන්තාවට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න කිව්වද? ශරියා නීතියට විරුද්ධව ඇයි සෞදි අරාබිය ඒ ගුරුවරියට නඩු දැම්මේ නැත්තේ? ඒ වගේම මම කියනවා මෙහි ඉන්න රිසාන් රෆීක්ගේ අම්මා නියම වැදගත් මුස්ලිම් කාන්තාවක්. රජයට කොන්ද පණ නැති වුණාට ඒ අම්මා කිව්වා මට 7-5ක්වත් එපා සෞදි අරාබියාවෙන් කියලා. ඒ අම්මට ඒ මුත්තූරු වල ඉන්න සාෆියා නගරේ ඉන්න අම්මට කොන්දක් තිබුණා මේ රජයට වඩා. කවදාවත් 7-5ක් එපයි කිව්වා ඒ සෞදියෙන් ගේන්න. මේ රජේ එතනත් රැවට්ටුවා. මේ රජේ එතනත් රැවට්ටලා විදේශ ඒජන්සි කරුවන්ගේ සංගමයෙන් ගත්ත ලක්ෂ 10 අතිගරු ජනාධිපතිතුමා තමුන්ගේ අතෙන් දුන්නා වගේ දුන්නා. ප්‍රීති ප්‍රශ්නයක් ගරු
ඩිලාන් පෙරේරා මන්ත්‍රීතුමා ඒක දුන්නේ විදේශ සේවා වීති ප්‍රශ්නයක් point of order sir. සම්පූර්ණයෙන්ම මේ සභාව මෙතෙක් කල නොම ගෑවීමටම උත්තර දෙන්න කියන නමුත් මේ ලක්ෂ 10ක මුදල දුන්නේ විදේශ ඒ රැකියා ඒජන්සි සමගින් නෙවෙයි. මේ ලක්ෂ 10ක මුදල දුන්නේ මේ රටේ රජයට අයිති රජයේ අනිත් ඔක්කොම තියෙන පෞද්ගලික අංශේ රැකියා හොඳයි point of order sir. point of order මේ සම්පූර්ණයෙන් බොරු කියන්නේ ඒක මම කියන්නේ. නෑ point of order ඇමතුමාගේ මේ සම්පූර්ණයෙන් බොරු කියන්නේ මුදල දුන්නේ විදේශ රැකියා ගරු ඔබතුමාට ගරු කරන ඔබතුමාගේ ප්‍රජාතන්ත්‍රවාදයට හැම මාධ්‍යම ගියේ අතිගොර ජනාධිපතිතුමා දුන්නා කියලා. ලක්ෂ 10 ඔබතුමාට අවස්ථාව තියෙනවා පසුව පැහැදිලි කරන්න. එතුමාට අවස්ථාව තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි හැම මාධ්‍යම ගියේ අතිගරු ජනාධිපතිතුමා අතින් දුන්නා වගේ. ඒක අතින් දුන්නේ නෑ. ඔබතුමා කටවා ගන්න. මේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි එතනත් ගරු අසර් මන්ත්‍රීතුමා Before acting in a cinema, he must study the standing orders. Standing order is very clear. You can't refer to the conduct of the president. The other thing is, සල්ලිදුන්නේ අතින් තමයි කකුලෙන් නෙමෙයි. ඕන මොන ප්‍රතිතුමා සම්බන්ධයෙන් සඳහන් කරන්න එපා එම කොටස ඉවත් කරනවා. රටේ රාජ්‍ය නායක හැටියට අපි එතුමාට ගරු කරනවා. නමුත් මේ ඉන්න මුස්ලිම් නායකයෝ සියලු දෙනා අර සෞදියේ සල්ලි වලට රැවටිලා මේ අහිංසක ළමයාව අමතක කළා. ඒ සෞදි වලින් ලැබෙන රියාල් වලට මේ ඉන්න සියලුම දෙනා අමතක කළා. මේ සියලුම දෙනා මම සිංහලෙක් වෙලත් මේ මුස්ලිම් දරුවෝ කතා කරන මේක බයිස්කෝප් මඩුවක් නොවේ. ස්ටෑන්ඩින් ඕඩර් එක හරියට කියවන්නේ මේ മന്ത്രിවරු ඇමතිවරුන්ට ඔක්කොටම මෙයා මොකක්ද රීති ප්‍රශ්නය? conduct of the members he can't refer to. We all went and tried our best up to the last for 2 years. I will get he is the man who went to Lebanon and took a wife. කාවත් හම්බුන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි කායිකවත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ අහිංසක පාසල් ශිෂ්‍යාව අද දනගස්සලා බෙල්ල කපලා මැරුවා. කවුද කතා කළේ? මෙච්චර කල් මෙයා දැන් කෑ ගන්නවා. මට මේ ඩිලාන් පෙරේරා ඇමතුමා එක්ක මගේ කිසි ප්‍රශ්නයක් නැහැ. එතුමා ළඟදී ආවේ. එතුමාට හම්බුනේ දෙකොණ ගිනිගත්ත විලක්කුවක්. එතුමා මේ 2005 සිද්ධියක්. මම එතුමාට දොස් කියනවා නෙමෙයි. මම කියන්නේ මුස්ලිම් නායකයෝ කවුද මේ ගැන කතා කළේ? කවුරුත් කතා කළේ නැහැ. කතා කරන්න හැන්සට් වාර්තා තියෙනවා. මම කතා කරද්දී මට නොයෙකුත් ඔබතුමා ගියාන සාර්ථක වෙන්න බෑ. ඉතින් ගියාන බෙල්ල කැපුවයි. ගරු මන්ත්‍රීතුමන්ලා ඇයි බෙල්ල කැපුවේ? ගරු මන්ත්‍රීතුමා කරුණාකරලා බාධා කරන්න එපා. අස්සර් මන්ත්‍රීතුමා හිස්බුල්ලා මන්ත්‍රීතුමා කරුණාකරලා වාඩි වෙන්න. ඔබතුමන්ලාට අවස්ථාව තියෙනවා පිළිතුරු දෙන්න. ඒක අවස්ථාව තියෙනවා. හරි. ගරු කතානායකතුමනි මන්ත්‍රීතුමා තව විනාඩියක් කාලයක් තියෙනවා. මම කියන්නේ මේ මුස්ලිම් අම්මා යුතුයි මේ සාෆියා නගරවල මේ මුත්තූරවල මුස්ලිම් අම්මා ඊයේ මට හම්බුණා තාත්තත් මට හම්බුණා. ඒ අය කිව්වා මේ නමුත් ඒ කොච්චර ගෞරවනීය කාන්තාවක්ද කිව්වොත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒ අම්මා කිව්වා අර මරපු අම්මට සමාව දෙනවා කියලා. තමුන්ගේ දුවවක මරපු අම්මට එයා කිව්වා අල්ලා දෙවියන්ගේ නාමයෙන් සමාව දෙනවා කියලා. නමුත් ඒ අම්මට හිතක් බබවක් තිබුණේ නැහැ. තමුන්ගේ ඒ දරුවගේ ප්‍රශ්නෙට මැදි වුණ ඒ රිසාන් අෆ්රිකේ ලේ බලන්න ඕන කියලා කිව්වා. උදේම දාමි වන්දනාගාරයට ඇවිල්ලා ඒක බෙල්ල කපනකම් බලාගෙන හිටියා තිරිසන් ගෑණියෙක් වගේ. හොඳයි ගරු මන්ත්‍රීතුමා අවසන් කරන්න. මට තව විනාඩි 5ක් තියෙනවා. නෑ ඔබතුමාගේ කාලය අවසන් 4යි කාලයි. විනාඩි 5 ලැබෙන්නේ. හොඳයි විනාඩි 5ක් කාලයක් ලබා දෙනවා අජිත් පෙරේරා මන්ත්‍රීතුමාගෙන්. කාගින්ද? විපක්ෂයේ කාලේ නඩු කරනවා. විනාඩි 5ක් ලබා ගන්න. ගරු කතානායකතුමනි මම මේ අවස්ථාවේ නියෝජ්‍ය කතානායකතුමනි මම මේ අවස්ථාවේ බොහොම අවධාරණය කරනවා
මේ ගරු පාර්ලිමේන්තුවට මේ දරුවව බේරගන්න ඕන තරම් කාලයක් තිබුණා. මේ නඩුවට පළවෙනි සැරේ නීති ගාස්තු ගෙවන්න රියල් 5000යි ගෙවන්න තිබුණේ. දැන් මේ ලක්ෂ 10ක් ගෙවනවා. මේගොල්ලෝ ලීගල් ෆැසිලිටිස් දුන්නේ නැහැ. ගරු කතානායකතුමනි මේ මුල්ලා කියන අපේ හිටපු කොන්සල් ජෙනරාල් කියලා තියෙනවා මේ ලීගල් ෆැසිලිටිස් හරියට වෙලාවට හම්බුනේ නැති හින්දා තමයි මේ තත්ත්වය උදා වුණේ කියලා. මම ඒකට කියන්නම්. කරුණා කරලා මට කාලය දෙන්න. ඔබතුමාට මේ ළමයි මරණ දෙක විහිළුවක් මම දන්නවා. සෞදි වලින් සල්ලි වට කහින්න එපා. In Rizwan Afiq's case, embassy in Riyadh could not legally handle the matter due to the non-availability of funds and allocation of the support of her case in the early stages. Mr. Lalit Kotalawala came forward to help the poor girl after the conviction was made. Ay Lalit Kotalawala salli gewanna une. Ay Lalit Kotalawala ලක්ෂ 40ක් ගෙවන්න උනේ. රජයෙන් ගෙවුවේ නැති හින්දා. රජය දැන් බොරුවට ලක්ෂ 10ක් දෙනවා. අර රවුෆෝකි මැතිතුමා ලක්ෂ 4ක් ගෙනලා දීලා ලක්ෂ 2ක් ඩේට් දාලා චෙක් දීලා එකපාර කෑෂ් මාරු කරගන්න අනිත් එක මාස 4ක් කියලා අම්මා කිව්වා. ඔබතුමා පුරවන්න බොරුවක් කියලා කියන්නේ. ලක්ෂ 2යි මාරු කරගන්න පුළුවන් උනේ. අනිත් එක මාස 4කට ඩේට් දාලා. දුන්න චෙක් එක ලක්ෂ 5ක් අම්මට ලක්ෂ 5ක් තාත්තට. ඒක දුන්නේ කවුද? ඒක දුන්නේ මේ රටේම වැඩ කරන අහිංසක මැද පෙරදිග ශ්‍රමිකයාගේ සල්ලි වල ඉන්ෂුරන්ස් එකේ. මම අහන්නම් ගරු ඇමතුමනි මේක දුන්නේ ප්‍රෙසිඩන්ට් ෆන්ඩ් එකෙන්ද ජනාධිපතිතුමා අරමුදලෙන්ද දුන්නේ? ගරු මන්ත්‍රීතුමා ගරු ඇමතුමා උත්තර දෙන්න. ඔබතුමා අහනවනේ ප්‍රශ්නයක්. මේක ජනාධිපති අරමුදලෙන්ද? ගරු ඩිලාන් පෙරේරා ඇමතුමා. I don't want to disturb him, sir. I am replying him. I will reply him. I don't want to disturb him. නෑ ඔබතුමා ඇහුවා. උත්තර අවශ්‍ය නැහැ. ඔබතුමා ප්‍රශ්නයක් ඇහුවා ගරු ඇමතුමාගෙන් ඒකට අවස්ථාව දෙනවද? ගරු සභාපතිතුමා දැන් සියලු දේවල් දැන් මෙච්චර කෑ ගැහුවට ගරු රංජන රාමනායක මන්ත්‍රීතුමා කතා කරන්න. ගරු නියෝජ්‍ය කතානායකතුමා ඔබතුමාගේ සාධාරණත්වයට ඒ වෙලාවේ උත්තර දෙන්න අවස්ථාව දෙන්න වෙනවා. ඒ නිසා ප්‍රශ්න අහන්න නැතුව කතා කරන්න. ඔබතුමා හැමදාම ඉන්නවා නම් හරි ආසයි අපි ප්‍රජාතන්ත්‍රවාදී. ගරු නියෝජ්‍ය කතානායකතුමිනි මේ සේරම කලේ බොරුව. මේ දවාමි රිමාන්ඩ් එකේ රහසිගතව මැරුවේ මේ රිසාන් ආෆික් කියන පාසල් ශිෂ්‍යාව සෞදි වෙලාවේ 9:35ට පෙර. එතකොට අපේ සුනිල් හඳුන්වැද්දි මැතිතුමා තමයි විශේෂ භාර ඇමතිවරයා නෙමෙයි. එයා තමයි කියන්නේ රිසාන් අෆික්ව ඝාතනය කළා කියලා. දැන් මම අහන්න කැමති එතුමද විදේශ සේවා ප්‍රවර්ධන ඇමති කියලා. එතකොට මෙතුමා විල මොනවද කිව්වේ? මෙතුමා කිව්වා තවත් බේරගන්න වෙලා තියෙනවා අපි බේරගෙන එනවා කියලා. ඉතින් මොකද්ද මේ කවුද විදේශ සේවා ප්‍රවර්ධන සහ කාර්යාංශයේ ඇමති කවුද? ඔබතුමාද මෙයාද? මම අහන්නේ ඒකයි. මොකද රිසාන් ආෆික් දැරිය මැරුණ කියන එක විනාඩියක නිශ්ශබ්දව ගරු පාර්ලිමේන්තුව තුර ඇති කරන්නේ අපේ සුනිල් හඳුන්වැද්දි. අපේ ඇමතුමා කියනවා අපි තාමත් මේක පිළිවෙල කරන් යනවා. මේ ලංකාවේ ඉන්න සෞදි තානාපති කාර්යාලයේ තානාපතිතුමා පිළි අරන් තියෙනවා අපේ රජතුමාගේ නිවේදනය අපේ ඉල්ලීම. ඒ හින්දා රිසාන් ආෆික් ළඟදීම ගෙදර එනවා කියලා. ඉතින් ඇයි මෙහෙම රවට්ටන්නේ? ඊට පස්සේ කිව්වා මේකට පනිෂ්මන්ට් එකක් හැටියට එහෙ ඉන්න ජාවෙද් අහමඩ්ව ගෙන්නනවා රීකෝල් කරලා කියලා. ඒකත් බොරුවක්. අන්න මිනිහා තාම වැඩ. අන්න ජාවෙද් අහමඩ් තාම වැඩ. මිනිහා මේ ගාඩියන් පුවත්පතට සමුග සාකච්ඡාවක් දෙනවා මාම එලවන්න බෑ. මම අවුරුදු 3ක් වැඩ කළා. තව මාස 3ක් වැඩියෙත් වැඩ කරලා තිනවා. මම එන්නෙම නෑ කියලා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඉන්දුනීසියාවේ ඉන්න ජනාධිපතිවරුන්ට කොන්ද තිබුණා. ඒ අය තමුන්ගේ පුරවැසියෙක් මරපු හැම වෙලේම කෙලින්ම අත්හිටෙව්වා. පිලිපීනය හැම කළා, ඉන්දුනීසියාවේ කළා, බංග්ලාදේශයේ කළා, මැලේසියාවේ කළා, ඉතියෝපියාවේ කළා, තව පාකිස්තානයේ කළා, ඉන්දියාවේ කළා. අපි විතරයි මේ ගරු මන්ත්‍රීතුමා තා විනාඩියයි. මෙතුමා දිගටම කියනවා අපි බිලියන 6 සිට බිලියන 10 දක්වා යනවා කියලා. විනාඩියක කාලයක් තියෙන්නේ. ඉතින් ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේක තමයි ඇත්ත තත්ත්වය. තාමත් මේක ඉවර නැහැ. දවස් 4ට ඉස්සෙල්ලා පුවත්පත් වාර්තාවක් තිබුණා කින්නියාවල ඉන්න අවුරුදු 17ක පාසල් දරුවන් දෙදෙනෙක් තරඟකාරයෝ දෙන්නෙක් කොළඹට අරන් එද්දී මේ වගේ බොරු වයස දාලා පාසල් ශිෂ්‍යාවන්ව ගෘහ සේවිකාවන් හැටියට ගෙන්නන්න අන්න ඇරස් කළා අන්න රිමාන්ඩ් බන්ධනාගත ගත කළා තියෙනවා. මොකද
ලංකා ආණ්ඩුවෙන් අඬරීම අඬ තමුන්නාස පොත්පත් බලන්නේ නැද්ද? කින්නියාවල පාසල් ශිෂ්‍යාවන් දෙදෙනෙක්. අරස්කාතේ කොළඹ. ඉතින් ඒක හොඳයි. මම නරකක් කියනවනේ මම කියන්නේ ඒක හොඳයි. නමුත් මම කියන්නේ මේ රජය කරන මේ නීතිය රටේ නීතියක් නැති හින්දා මේවට බය නැහැ මිනිස්සු. මොකද එදා ඩිලාන් පෙරේරා ඇමතුමාට ශරියා නීතිය ක්‍රියාත්මක කරන්න තිබුණා ශිරාණි බණ්ඩාරනායකට. හොඳයි ගරු මන්ත්‍රීතුමා කාලය වෙලාව ගොඩක් අවසන්. බිසි වෙලා හිටියා. ඉතින් මේ තත්ත්වයට මම යෝජනා කරන්නේ මම ඉල්ලා සිටින්නේ මේ පාසල් දරුවන්ග මේ වගේ හොර පාස්පෝර්ට් හදලා මේ විදිහට දිගටම යවන්නට ක්‍රියා කළොත් මේ ආණ්ඩුව අපිට තව රිසාන්ලා කී දෙනෙක්ගේ ඝාතන ගැන අහන්න ලැබෙයිද කියන එක තමයි මම අහන්නේ. හොඳයි බොහොම සිතක සෝහිරයන් වෙනුවෙන් මේ ජාත්‍යන්තර ප්‍රඥප්තිය අත්සන් කිරීමයි කියන එක ප්‍රකාශ කරමින් මේ යෝජනාව මම ස්ථිර කරමින් මම නිහඬ වෙනවා. බොහොම